අම්මා ගෙනා වෙරළු වලින් 6න් 2ක් මල්ලිටත් ඉතිරියෙන් හරියටත් නංගිටත්දී ඉතුරු වෙරළු ගෙඩි 20 අයියටත් මට සමසේ බෙදා දුන්නාය. අම්මා ළඟ තිබූ මුළු වෙරළු ගණන කීයද? කිලෝමීටරයක් විතර දිග ගාණක්. කියව ගන්නත් අමාරුයි. බය වෙන්න එපා උනාට. මම කියා දෙන්නම් පුතාලට මේ ගාන හදන සරලම ක්‍රමය. ඔන්න බලන්න. අම්මා ගෙනා වෙරළු වලින් 6න් 2ක් මල්ලිට. ඇන්ද පුතේ කොටු 6ක්. 1 2 3 4 6යි. 6න් 2ක් මල්ලිට. මෙන්න තියෙනවා 6ක්. 6න් 2ක් දෙනවා කාටද? මල්ලිට. ඉතිරියෙන් හරියටක් නංගිටද්දී හරියට කියලා කොච්චරද? හරියටම භාගයක්. 4ක් ඉතුරුයි 4න් භාගයක්. දෙනවා කාටද? මල්ලිට. අනංගිට දෙනවා. හරියට නංගිට. දෙන නංගිට. ඉතුරු වෙරළු ගෙඩි 20 අයියටත් මටත් සමසේ බෙදා දුන්නාය. දැන් මේ මල්ලිට දුන්න ටික පාඩ කරනවා මෙන්න මේ වගේ. නංගිට දුන්න ටික පාඩ කරනවා. ඉතුරු දෙනවා කාටද? මටයි අයියටයි. මෙන්න මේ ටික දෙනවා මටයි අයියටයි. සමසේ බෙදා දෙනවා. මේ දෙක හරියටම බෙදලා දෙන්නේ. අයියට 10යි මට 10යි. ඔන්න 20 දුන්න කාටද? අයියටයි මටයි. මම අයන්නම් හැන දැම්මොත්. දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි අම්මා ළඟ තිබූ මුළු වෙරළු ගන්න කීයද කියලා. අම්මා ළඟ තිබූ මුළු වෙරළු ගන්න කීයද පුතේ? 10යි 20යි. මෙයාටත් 10යි 10යි හම්බෙනවා. මේ හැමෝටම 10 10 හම්බෙන්නේ. 10යි 20යි 30යි 40යි 50යි 60යි. අයියටයි මටයි 20ක් හම්බුණා. නංගිට 20ක් හම්බුණා. මල්ලිට 20ක් හම්බුණා. ඔක්කොම ප්‍රමාණය කීයද? වෙරළු ගෙඩි 60යි. කොහොමද ගන්න? හරිම ලේසියි නේද? 3 පන්තිය 4 පන්තිය 5 පන්තිය ඕනෑම දරුවෙකුට මේ වගේ අමාරු බෙදන ගානක් ආවොත් සරලව හදන්න පුළුවන් සරල ක්‍රම තමයි මම මේ ඔයාලට කියන්න දෙන්නේ.